සුබ දවසක් වේවා හැමෝටම. අදත් සුපුරුදු පරිදි අපි එකතු වෙලා ඉන්නවා දර්ශනවේදී දේනුවර මහත්මයා සමග. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන, සමහරුට නම් ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති. හරි. හැබැයි දැන හෝ නොදැන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන මළගිය ඇත්තන් පිළිබඳව. ඉතින් ඇත්තටම විද මහත්තයා මේ කෙනෙක් ගෙදරක මැරෙන්න හොඳද? දැන් කෙනෙක් ගෙදරක මැරෙන්න හොඳද කියලා අහන්නේ අර කෙනෙක් ගෙදරක ඉපදෙන එක හොඳයි. එහෙම ප්‍රශ්නයක් ඈ ඉපදෙන එක හොඳයි නේ. ඔව් ප්‍රශ්න. මැරෙන එක හොඳ නැහැ. ඇත්තටම ඔය පත්‍ය මරණය කියන දෙක ගෙදරක සිද්ධ වුණාම ඒකේ බලකමක් නෑ ඇත්තටම. මුලින්ම කතා කරන්න ඕන දැන්. කෑම කන අත හොඳ අත. තසූචි විසඳන අත නරකත වගේ වෙලා තියෙනන්නේ. එහෙමනේ. බත් කන අත අනිත් අත. අනිත් ඒ වගේ අර උප්පත්තිය මරණය ගැන හෝ කොටස් දෙකකට අපේ සංස්කෘතිකමය විදිහට දැම්මට ඒකේ අදෘශ්‍යමාන තලයකදී ගෙදර මැරුණාම මෙහෙම දෝෂ තියෙනවා කියන විද්‍යාවක් නෙමෙයි තියෙන්නේ. ඒක ඊට පරිබාහිරව ගැඹුරු විෂයක්. ඒ කියන්නේ ඊට පරිබාහිර ගැඹුරු විද්‍යාවක් තියෙන එතන. දැන් කෙනෙක් ගෙදරක මැරුණාම සහ ගෙදර මිනිහ තිබ්බහම කට්ටිය හිතනවා එතන දෝෂ හටගත්තා. එතන දෝෂ හටගන්නේ මිනිස්සුගේ හිතවල. එතන දෝෂය කොහොමත් එයා මැරුණා හෝ නැත ඒ භූමියට හැබැයි තුවක්කල් ඇවිල්ලා තියෙන දෝෂය ඇවිල්ලා ඉවරයි. දැන් අපි කියමුකෝ එයා මැරුණා කියලා. මැරෙද්දී 아무තු දෙයක් නැහැ. එතුවක්කල් ඒ පුද්ගලයාගෙන් බලපාපු දෝෂය තියෙනවා. පුද්ගලයාගෙන් බලපාපු දෝෂය කියලා එකක් තියෙනවා. බල මිනිහින් නෙමෙයි ඔය දෝෂය එන්නේ. මුත දෙහින් නෙමෙයි එන්නේ. ජීවත් වෙලා පණ ගෙහිද්දී දෝෂය එන්නේ. ඒ ආපු දෝෂය නැන්දිලා තියෙන්නේ. පණ ගෙහිද්දී කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වා තිබ්බ දෝෂයද? මෙහෙමයි දැන්. ඇත්තටම ඔය කාරණාවේදී අපි අමනුෂ්‍යෙක් කියලා කිව්ව. දැන් මාමනුෂ්‍ය ගැන මනුෂ්‍යයා නොවන කෙනාටනේ. දැන් අපි කතාවට අහන්නේ ගෙදර මැරිලා දැන් අපි කියමුකෝ ඔය කුලියට ගන්න ගෙවල් තියෙනවා රෙන්ට් එකට ගන්න ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ මුලින්ම අහන්නේ මේ ගෙවල් වල කවුරු හරි මැරිලා කියලා. එල්ලිලා මැරිලා තියෙනවා. මේ ගෙවල් වල එල්ලිලා මැරිලා තියෙනවා ප්‍රශ්න. ඒ එල්ලිලා මැරිලා තියෙනවා නම් ඒ ගෙදර ඉතින් කුලියට ඉඳලා හරියන්නේ නැහැ. එනේ හොල්ම. ඒක මැරිලා තිබ්බහම ප්‍රශ්න. එහෙම තියෙනවා. ඇත්තටම ඔය එතනදී ප්‍රශ්නක් වෙනවා දැන් කුලියට හිටපු අයත් එක්ක කතා කරනකොට කියනවා මේ වගේ සද්දපත් දැනෙනවා මේ වගේ හොල්මන් ඡායාවල් එහෙම පේනවා කියලා කියනවා. ඔතන ඇත්තටම සිද්ධ වෙන්නේ මෘතදේහී ප්‍රශ්නයක් නෙමෙයි. ඔතන මැරෙනවා ඒකයි වෙන තැනක මැරෙනත් එකයි ඒක එහෙම නෙමෙයි බලපෑම තියෙන්නේ. ඇත්තටම නිවසකට බලපෑම තියෙනවා මානවය සත්වය ජීවත් වෙලා ඉන්න කාල වපසරියේදී ඒ සත්වය ජනිත කරපු සිතුවිලි වල බලකම් තියෙනවා. අමනුෂ්‍යයක් කියන කෙනා මේ මම නැත්නම් අපි මොකද මැරිලා හොල්මන් කරනවා කියන්නේ. මැරිලා හොල්මන් කරනවා කියන කතාව ඒක එක පැත්තකින් බොරුවක්. එක පැත්තකින් ඇත්ත. හරිද? පැත්තකින් බලද්දී ඒක බොරුවක්. එහෙම හොල්මන් කරන්න බෑ. එක පැත්තකින් බලනකොට එහෙම කරන්න පුළුවන්. හරිද? දැන් ඔය අර අපි කියන්නේ ඔහොම කියද්දි නිකන් අර අපි කතාවට කියන්නේ සමනල් ගැටිය වැටෙනවා වගේ. පොදට ඇරලා සමානයි වහල්. වහල්. භාවියක් ඇරලා තියෙනකොට ඔව්. දොර මේ ඇර අරින ගමන්ද වහන ගමන්ද කියලා හොයන්න වෙනවා. එහෙම. අමනුෂ්‍ය නිර්මාණය වෙන විදිය දන්නවනම් අමනුෂ්‍යයා ගෙදර මැරෙනවා මනුෂ්‍යයා ගෙදර මැරෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ මෙහෙමද? දැන් ඉඩමේ වලදා ගන්නවනේ. ඔව්. මැරුණාට පස්සේ ඉඩමේ වලදා ගන්න පැති ඕන තරම් තියෙනවා. එතකොට දැන් ඉඩමේ වලදා ගත්තාම ඒ ගෙදර කුලියට දුන්නා කියලා දන්නේ. අන්න ප්‍රශ්නේ පටන් ගන්නවා. එතනින්ද මිනිහෙකුත් වලදාලා තිනවා ඉඩ. කියන තැන ඉඳන් තමයි ස්ටාර්ට් වෙන්න ගන්නේ. එතකොට දැන් කතාවක් තියෙනවනේ මෘතදේහී ශරීර කොටස් දිරනකම් අමනුෂ්‍යය ඉන්නවා කියලා. එතන ඇත්තටම දිරනකුත් නෙමෙයි දිරලත් ඉන්නේ. දිරලත් ඉන්න පුළුවන්. මිනිස්සු හිතන් ඉන්නේ ওই ස්වභාවය
මිනිස්සෙක් විදිහට ඉන්නවා කියලා. අමනුෂ්‍යයා. මිනිස්සෙක් විදිහට මේ අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා තමයි හිතන්නේ. එහෙම නෑ ඇත්තට. ඇස කන දිව එහෙම නෑ. එහෙම නෑ. ශරීරයක් නෑ. අශරීරයි. ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්න බෑ කෙනෙක් නෑ. එතන. ශක්තියක් තියෙන. මේ ලෝකේ ශක්තියක් අවසන් වෙන්නේ නැහැ කවදාවත්. ශක්තියක් ඉවර වෙන්නේ නැහැ. දැන් මේ පත්‍ර කොලේ අරගෙන පත්‍ර කොලේ ගිනි දිනනවා. අපි හිතනවා පත්‍ර කොලේ ඉවරයි කියලා. නෑ. පරිවර්තනය පරිවර්තනයක් වෙන්නේ. අලු බවට අලු බවට පරිවර්තන වෙනවා, වායු බවට පරිවර්තන වෙනවා, අඟුරු බවට පත් නඟුරු බවට පරිවර්තන වෙනවා. දැන් ශක්තියක් මේ ලෝකේ හදාගත ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ මේ මානව හැකියාව, මානව ශක්තිය, චිත්ත ශක්තිය පුද්ගලෙක් මැරුණාම ඉවර නැහැ. තියෙනවා. ඒ තියෙන විදිහ විවිධාකාරයි. මැරිච්ච ගහම කොහෙට හරි ප්ලග් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉපදෙන්න පුළුවන්. නැත්තම් ඊට සමාන ජීවියෙක් කෙනකම් මේ සිතුවිලි පවතින්න පුළුවන්. ඔන්න දැන් මෙතන තමයි මම මේ අමනුෂ්‍යයා කියන දේ ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. මේක ඉතින් අහන් ඉඳලා නිකන් මේක අහන් ඉන්නකොට නිකන් අර හොඳ සිංහලෙක් අnder දෙමළ අහනවා වගේ තමයි. හරිද? පාරම්පරික සිංහලෙක් පාරම්පරික අnder දෙමළ අහනවා වගේ. තේරෙන්නේ නැහැ මුකුත්. කමන්නේ කනට පොඩ්ඩක් වට ගත්තොත් නිකන් ඉඳි හරි තේරෙයි. මම මේ කියන එක තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. දැන් ඔයා ගමු උපමාවට. දැන් ඔයා මැරෙනවා. මැරිලා ඔයා ගෙදර මැරෙන්නේ. ඔයා ගෙදර මැරිලා ඔයාගේ සිතුවිලි වල සංයුතිය සමාන වෙච්ච උප්පත්තියක් වට හම්බුණා. ඔයාගේ සිතුවිලි ටික යනවා. ටික කියන්න ගන්නවා. ඔයා මැරෙනවා. ඔයාට සිතුවිලි වල සමාන උප්පත්තියක් කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ සිතුවිලි ගබඩාව එතන මේ අවකාශයේ රැඳෙනවා. ඒ ස්පේස් එකේ රැඳෙනවා අවකාශය. ඊටම වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන් කොහෙද. දැන් උප්පත්තියක් වෙලා නැහැනේ. දැන් උන රැඳිලා. දැන් සිතුවිල්ල අර හිත ඇතුලේ ශක්තියක් විදිහට මොලේ ඇතුලේ ශක්තියක් විදිහට ක්‍රියාත්මක වෙච්ච සිතුවිලි ශක්තියට ක්‍රියාත්මක වෙන්න මොලයක් නැහැ. මොලේ මැරිලා වල දාලා. දැන් ස්පේස් එකේ තමයි ඉන්නේ ආයිනේ. පරමාණු කංශ වල ඉන්නේ. මේ අවකාශයේ ඉන්නේ. එතකොට ඔය අවකාශාත්මක අංශු තත්වයේදී මෙයාගේ ගබඩා වෙලා තියෙන සිතුවිලි ස්පේස් එකේ කොහොම රැඳිලා තියෙනවා. අවකාශ මට්ටමක. ඔව්. හරි? ඔව්. පරමාණුවෙන් වෙන්න පුළුවන්. ඔව්. චිප් එකක ගබඩා වුණා වගේ මේක අවකාශයේ රැඳිලා තියෙනවා. අන්න යාට අපි කියන හොල්මන කියලා. හැබැයි කෙනෙක් නැහැ. අවස්ථා කෙනෙක් නෙමෙයි එතන ඉන්නේ. ගන්ධ අවස්ථාව කියන්නේ ඔව් අපි කියන ගන්තර්භ අවස්ථාව, අන්තර්භව අවස්ථාව. ඔව්. හැබැයි එතන කෙනෙක් නෙමෙයි ඉන්නේ. සිතුවිලි ගොනුවක් තියෙනවා. හ්ම්. සිද්ධාන්ත ගොනුවක් තියෙනවා. සිතුවිලි ගොනුවක් එකතුවක්. ඒකට අපි හොල්මන කියනවා. ඇත්තටම ජීවියෙක් නෑ එතන. හ්ම්. කොහොමද මේ ශරීරෙ ඔව්. කෙනෙක් නෑනේ. ඔව්. මේකෙත් කෙනෙක් නැතු. ඒකේ කෙනෙක් ඉන්න විදියක් නෑ. ඒකෙත් කෙනෙක් නෑ. ශක්ති පරිවර්තනයක් තියෙන. ඒකට අපි හොල්මන කියනවා. භූතයක් කියනවා. යකා කියනවා. පෙරේතයා කියනවා. ඒ විවිධ නම් කියනවා. ඉවට ඒ ශක්තියට අනුකූල ශක්තිය. ක්‍රියාව. එතකොට ඒකට බය වෙන්න ඕනද කියලා මගේ ප්‍රශ්නේ. බලපෑමක් තියෙනවා. නෑ මං බහන ප්‍රශ්නේ බය වෙන්න ඕනද ඒකට කියන්නේ. නෑ. බය වෙන්න ඕනේ නෑ. ඔව්. බය වෙන්න අවශ්‍ය නෑ. කිසිම බය වීමකට අවශ්‍යතාවයක් නෑ එතන. දැන් වර්තමානයේ වෙලා තියෙන්නේ මිනිස්සෙක් පණ ගියා කිව්ව ගමන් මිනිහටවත් අත තියන්න බයක් තියෙනවානේ. හ්ම්. හැදිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මැරුණාට පස්සේ බෝතලයකට දාලා වල්ල දාන්න තරම් බයක් තියෙනවා. කියන්නේ ඔය බය වෙන්න දෙයක් නෑ. ඒකට මිනිස්සුන්ගේ හිතේ මැරුණාට පස්සේ ඒ දේ ගැන චකිතයක් තියෙනවා. කියන්නේ පණ ගියාට පස්සේ පණ තියනකන් එයාට ආදරේ. ඒ පණ ගියාට පස්සේ ඊට පස්සේ අල්ලලා බෝතලේ මූදේ ළඟටවත් යන්නේ නෑ. ඉන්නක මගේ කියපු කට්ටිය ඔකටනට පස්සේ අල්ලලා බෝතලේ ගිල විසක් කරනවා. ඔකරා අන්තිමට කරදරයි කියලා. ඒක මෙහෙම දෙයක් තියෙනවා. ඔය කරදරයි කියනවනේ මුස්සගේ. මැරුණාට පස්සේ. ඒකට භාගයක් තියෙන්නේ මානසික දෝෂ. මිනිස්සු හිතනවා. ඔන්න සල්ලි ගේනවා සල්ලි වියදම්. එතකොට හිතනවා දැන් මේ මැරිච්ච කෙනාගෙන් කරදරයි එක්ක. ඊට පස්සේ ලෙඩ වෙනවා බෙහෙත් ගන්නවා හොඳ වෙන්නේ. ඊට පස්සේ හිතනවා
මැරිච්ච කෙනා හින්දා වෙලෙඩ වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. සිතුවිල්ල මුල් වෙලා කර්මයක් ක්‍රියාත්මක කරනවා. හරි? ඉතින් එහෙම හිතනවා නම් ඊට පස්සේ එතනින් බෑහට ඒක තමයි වෙන්න ගන්න. මිනිස්සු තාර්කික වෙන්න ඕන. ඥානවන්ත මනුස්සයා තාර්කිකයි. හැබැයි තර්කයෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් සයිලන්ට් වෙලා. නිශ්ශබ්ද වෙලා. තර්කයෙන් නිවන හම්බෙන්නේ නැහැ. හැබැයි තර්කයට අවශ්‍යයි. ඒ අවශ්‍ය මෝඩ තැන්වල. මිනිස්සු මෝඩ වෙන තැන් තියෙනවා. ඒ මෝඩ තැන්වලදී තර්කය අවශ්‍යයි. තාර්කිකත්වය ඕන. ඒ තාර්කිකත්වයෙන් තමයි මිනිස්සු ඇත්ත සහ බොරුව යම් තාක් දුරකට අවබෝධ කරගන්නේ. වෙන් කරගන්න. වෙන් කරගන්නේ. අපි හිතන් ඉන්නවා මේ අමනුෂ්‍යයා කියලා කෙනෙක් ජීවියෙක් වගේ මේ ස්වරූපයකින් ඉන්නවා කියලා. එහෙම නැහැ. එයාගේ තියෙන මානසික ශක්තිය පරිවර්තනය වෙලා ගබඩා වෙච්ච ශක්තිය තියෙනවා. හැබැයි ඒ මානසික ශක්තියට සමාන උප්පත්තියක් කොහේ හරි සිද්ධ වුණොත් ගර්භයක් හටගත්තොත් අන්න එතනින් පිටත් වෙන්න ගන්න. දැන් සමහර ඉන්නවනේ ඇටකටු දිනවනේ මිනි ඇටකටු අනම්මන. දැන් ඔයා හිතන්නකෝ මිනිස්සෙක්ව පොළොවේ වල දානවා. වල දාන්න තිබිලා ඒ ඉඩම අරගෙන ගියක් හදනවා කිය. එතකොට බවුන්ඩේෂන් මොකක්ද? මිනි ඇටකටු මිනි වල හම්බෙයි. දැන් ප්‍රශ්නයක්. දැන් ඔයා හිතන්නේ බල්ලෙක් ගැටකටු හම්බුනා කියන්නේ? ප්‍රශ්නයක් නැහැ. හරකෙක්ගේ හම්බව ප්‍රශ්නයක් නැහැ. මිනි ඇටකටු හම්බුනා ප්‍රශ්නයක්. දැන් මේක දැන් ඕන්න මේ අමනුෂ්‍යයක් විදියට මෙයා ඉන්න පුළුවන්. මෙයාගේ බලපෑම වෙන්න පුළුවන්. අන්න එතනින් හට ගන්න ගන්න. දැන් ඇයි අපි මිනිස්සුන්ගේ මස් කන්නේ නැත්තේ? අපි මිනිස්සුන්ගේ මස් කන්නේ නැහැ. ඔව්. ඇයි සත්තුන්ගේ මස් කනවා? මිනිස්සුන්ගේ මස් කන්නේ. මනුස්සය මතක් වෙනවා. ඔව්. නේ? දැන් පිඟානකට මිනිස්සුගේ අතක් එහෙම කවලා රෝස් කරලා රානම් මනම් දාලා සෝස් දාලා ගෙනල්ලා අතක් තිබ්බොත් ඕක කණ්ඩ මගේ අත මතක් වෙනවා. මං කියන්නේ. ඔව්. ඇත්තම කතාව මිනි යටකටු දැක්කහම අපිට මුලින්ම හටගන්න කම්පණය තමයි මනුෂ්‍යයා කියන්නේ. මනුස්සක් මේ මම වගේම මේ තව එකෙක්. මගේ ජීවිතේ. අන්න එතන ඉඳලා ඒක හට ගන්න ගන්නවා. ඊට පස්සේ ඒ කම්පණය හට ගන්න ගන්න. ඒ කම්පණය තුලින් තමයි ඒකේ බලපෑම ඉන්න ගන්න. නැතුව මැරිච් යටකටු වෙන්නේ නෙමෙයි. සහ ආත්මෙ නෙමෙයි. සහ මෙහිමයි. සමහරුන්ගේ මතයක් තියෙන යටකටු ටික දිරනකම් ආත්මෙ තියෙනවා. අන්තර්භව අවස්ථාව. එහෙමත් නැහැ. ඔව්. එහෙම විද්‍යාවක් නැහැ. ඔව්. ඒ සිතුවිලි අවකාශය මට්ටමේ පැවතිලා ඒ සිතුවිලි වල සමාන අර ගර්භයක් හටගත්ත ගමන් ඒව යනවා. සමහර විට ඇටකටු දිරලා උප්පත්තියක් හම්බුනේ නැත්තම් ඉන්න වෙනවා. ඔව්. ඒ සිතුවිලි වල පවතින වෙනවා ඒ අවකාශය. ඔව්. දැන් මෙහෙමයි. ඒක ඉබාගාති මුදා හැරි හැරි යන්නේ නැහැ. දැන් ඔයා හිතන්න අබ ගහක් තියෙනවා. අබ ගහේ කොළ හට ගන්න. ඒ කොළ පොළොවට කඩා වැටෙනවා. ඒවා දිරනවා. ඒවා පොහොර වෙනවා. එතනම තියෙන ගහකට හරි ඒ අඹ ගහට හරි යනවා. ආයෙ කොළයක් හට ගන්නට. ආයෙ ඒක වැටෙනවා. වැටිලා ඊට පස්සේ ඒක දිරනවා. දිරලා ආයෙ පොහොර වෙනවා. පොහොර වෙලා ආයෙ ළඟ තියෙන ගහකට හරි ඊග අර ගහටම තියනවා. ඔව්. ওই චක්‍රය උතනමනේ කරගෙන. ඔන්න වගේ තමයි ජීවිගෙන් නිකුත් වෙච්ච සිතුවිලි හට අරගෙන පැවතිලා හට අරගෙන පැවතිලා හට අරගෙන පැවතිලා එතනම ඇති වෙවි නැති වෙවි තියෙනවා. ඒ අවකාශයේ තියෙන ඒ ගෙදරක තියෙනවා. දැන් හොල්පන් කියන එක වෙන්න පුළුවන්. සත්ත්වපද්ද හැෙන්න පුළුවන්. හීන පේන්න පුළුවන්, බයින්න පුළුවන්. එහෙම තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් හිතන් ඉන්න විදිය වැරදි. මේ කෙනෙක් ඉන්නවා කියලා හිතන. අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා හිතන. නෑ. සුන්දර කරන්නයි තියෙන්නේ. පිරිසුදු කරන්නයි තියෙන්නේ. මොකද පිරිසුදු කරන්න තියෙන්නේ එහෙම ජනිත වේවි තියෙනවා නම් කරදරයි. අපිට කරදරයි අපි ජීවත් වෙන්නේ බෑ. ඒකට ඒව අයින් කරගලා දාන්න. අයින් කරන්න පුළුවන්. ඒකටම අනුකූල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවෙන් අයින් කරන්න පුළුවන්. එතකොට එතන තියෙන ඇටකටු සුද්ධ කරා කියලත් අර ගාඩි වෙන්නේ නැහැ. ඇටකටු නැහැ කියලත් නෑ. දැන් ආච්චි කෙනෙක් එතන මැරුණා නම් ඇටකටු ටික වෙන කොහෙවත් වල දැම්මාට අතන තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඒ බලපෑමක් තියෙනවා. බොහොම ස්තුතියි දර්ශනවේදියෙක් හැටියට ඔබතුමා මේක අපිට ඇත්තටම සරලව පැහැදිලිව වෙන් කරලා දුන්න එක පිළිබඳව ඇත්තටම ගැඹුරු මාතෘකාවක්. ඉතින් ආරම්භයක් හැටියට අපි අද මේ කතා කරපු දේ මම හිතනවා
ඔබටත් මටත් අපිට මේක සෑහෙන දුරට අවකාශය විවෘත කරලා දුන්නා මාතෘකාව ඉදිරියට ගෙන යන්න. ඉතින් අපි අනිත් දවසෙත් එකතු වෙලා අපි ඉස්සරහට බලමු තව මොනවද මේක ගැඹුරට කොහොමද අපි මේ ප්‍රශ්න විසඳගන්න මාර්ගය පාදගන්නේ කියලා. බොහොම ස්තුතියි. ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යෝතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේෂක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076 68 28 964